Hello, bonsoir, good evening everyone. මාව ඇහෙනවද හැමෝටම? ඇහෙනවා නම් chat එකට දාමු බලන්න. ඇහෙනවා කියලා. Okay. Okay, Sansa, merci, thank you. Bonsoir, Devni. Merci, Madhurshini. Thank you. Okay. හරි. තව කට්ටිය join වෙයිද කියලා බැලුවේ කමක් නැහැ අපි පටන් ගමු එහෙනම්. හරි. එහෙනම් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අද අපි කරන මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙමිනාර් එකට. එතකොට අද අපි ක්ලාස් එකේ ලෙසන් එකක් නෙමෙයි පටන් ගන්නෙ. ක්ලාස් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි කරන්නේ. 2028 ඔයාලගේ තියරි A level තියරි ක්ලාස් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ක්ලාස් එකේ මොනවද වෙන්නේ? එතකොට ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක කියන්නේ මොකක්ද? A level වලට ඔයාලා මේක කරලා තියෙන ප්‍රයෝජන මොනවද? ඒ වගේ දේවල් ගැන අපි කතා කරමු. ඉතලම මම ගැන කිව්වොත් මගේ නම අනුත්තර ප්‍රසාදිනි. Je m'appelle Anuttara. You can call me teacher, madam or anything. Okay. Hi. මගේ university එක University of Caledonia and I have a diploma in digital teaching and learning. And I'm teaching French as a foreign language, which means fleur. And I'm B2 DELF certified and currently preparing for DELF C1. ඕවා තමයි ඉතින් මං ගැන කියන්න තියෙන්නේ. ඔයාලට ෆ්‍රෙන්ච් උගන්වන්නේ මේ අවුරුදු පුරාවටම මම තමයි. Okay. වැඩි විස්තර ඕනේ නැහැ. අපි බලමු දැන් ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක කියන්නේ මොකද්ද කියලා. මෙතන ඉන්න සමහරු ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක දැන් ටික දුරකට ඉගෙනගෙන ඇති. අනිත් අයට මේක අලුත්ම ලැන්ග්වේජ් එකක්. කිසිම දෙයක් ලැන්ග්වේජ් එක ගැන දන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම කට්ටිය චුට්ටක්වත් බය වෙන්න එපා. අපේ මේ ක්ලාස් එකෙන් මුල ඉඳලා ඇල්ෆබෙට් එකේ ඉඳලම තමයි උගන්වන්න පටන් ගන්නෙ. ඔයාලා චුට්ටක්වත් බය වෙන්න ඕනේ නැහැ. මට A level ෆ්‍රෙන්ච් කරගන්න පුළුවන් වේද? මම දැනට මොකුත්ම දන්නේ නැහැ A level ෆ්‍රෙන්ච් ගැන. ෆ්‍රෙන්ච් ගැන මම අකුරක්වත් දන්නේ නැහැ කියලා හිතන්න එපා. මමත් A level කරන්න පටන් ගත්තේ ඒ විදිහට තමයි. ඒ නිසා චුට්ටක්වත් බය වෙන්න එපා. ඒ විදිහට පටන් ගත්ත ඕනම කෙනෙක්ට ඒකක් අරන් යුනිවර්සිටි සිලෙක්ට් වෙන්න පුළුවන්. හරි. ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක කියන්නේ මොකක්ද කියලා මොන වගේ ලැන්ග්වේජ් එකක් කියලා කිව්වොත් it's a Romance language descended from Latin like Spanish and Italian. And it is spoken on 5 continents. Continents පහකම කතා කරන ඔයාලා සමහර අය හිතනවා ෆ්‍රෙන්ච් කියන්නේ ෆ්‍රාන්ස් වල විතරයි කතා කරන්නේ කියලා. එහෙම නෑ. It's one of the official languages of the United Nations. UN එකේ European Union එකේ Olympic Games වල මේ වගේ ලොකු events වල මුළු ලෝකෙම වැදගත් ලැන්ග්වේජ් එකක් තමයි ෆ්‍රෙන්ච් කියලා කියන්නේ. මිලියන 320ක් වගේ ප්‍රමාණයක් ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක කතා කරනවා. එයාලගේ නේටිව් ලැන්ග්වේජ් එක හරි සෙකන්ඩ් ලැන්ග්වේජ් එක හරි විදිහට. එතකොට රටවල් 29ක් වගේ ගානක ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක ඔෆිෂියල් හෝ කෝ-ඔෆිෂියල් ලැන්ග්වේජ් එක වෙනවා. ඉතින් එතනින්ම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක මේ A level වලට විතරක් නෙමෙයි. ඔයාලට A level ඉවර වෙලා අපි ලොකු ඔයාලගේ ජීවිතයේ ලොකු ලෑන්ඩ්මාර්ක් එකක් නේ ලෙවල් කියලා කියන්නේ. ඒකට ඒක ඉවර වුණාම ඔයාලා ඊළඟට හයර් ස්ටඩීස් කරනවා. ඔයාලගේ ප්‍රොෆෙෂනල් ඇම්බිෂන්ස් වලට යනවා. සමහර අය abroad වෙන රටවල් වලට යනවා. සමහර අය මෙහි ඉඳන්ම යුනිවර්සිටි යනවා. ඔය වගේ එක එක දේවල් තියෙනවා. ඒකට ඒ වගේ රට යන්න හරි ගිහිල්ලා ඉගෙන ගන්න හරි ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න හරි හිතන් ඉන්න අයට
මේ Q එක ලොකු ප්ලස් පොයින්ට් එකක්. මොකද රටවල් ගොඩක ෆ්‍රෙන්ච් කියන්නේ මේන් ලැන්ග්වේජ් එකක්. ඒ නිසා ඔයාලට ලොකු chance එකක් තියෙනවා ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක දන්නවා කියන්නේ ගොඩක් රටවල් වලින් ලොකු chance එකක් තියෙනවා විශේෂයෙන්ම scholarships apply කරද්දී එහෙම. හරි. එතකොට මේක ගැන කියද්දිම මම මතක් කරනවා ඔයාලට ෆ්‍රෙන්ච් ඉගෙන ගන්න එකේ ඇඩ්වාන්ටේජ් එකක් නෙමේ රටවල් ගොඩකට ඇක්සස් කරන්න පුළුවන් කියන එක. එතකොට මේ ඇක්සස් කරන්න මේ ඔයාලට ඉන්ටර්නැෂනලි පිළිගත් එක්සෑම් එකක් තියෙනවා ඩෙල්ෆ් කියලා. අපිට A level වලට ෆ්‍රෙන්ච් කරලා ඉවර වෙලා ඕනනම් කැමති කෙනෙක්ට ඒ එක්සෑම් එක කරන්නත් පුළුවන්. මේකට අපි කියනවා ඩෙල්ෆ් එක්සෑම් එක කියලා. එහෙම නැත්නම් Diplôme d'études en langue française කියලා කියනවා. Diploma in French Language Studies. මෙන්න මේ එක්සෑම් එකේ ලෙවල්ස් 4ක් තියෙනවා. A1, A2, B1, B2 කියලා. ඊළඟට අපිට තව එක්සෑම් එකක් තියෙනවා DALF කියලා C1, C2 කියලා. මේ එක්සෑම් එකේ ලියන එක විතරක් නෙමෙයි listening, reading, writing, speaking ඔය හැම ස්කිල් එකම ફોકસ කරලා යන එක්සෑම් එකක් තමයි ඩෙල්ෆ් කියන්නේ. ඒකට ඇයි මම මේක ගැන කියන්නේ? ඔයාලට මේක ඔළුවේ තියාගෙන යන්න ෆ්‍රෙන්ච් කරද්දී A level කරලා ඉවර වුණ ගමන්. එහෙම නැත්නම් A level කරන ගමන් වුණත් කමක් නැහැ. ඔයාලට මේ ඩෙල්ෆ් එක්සෑම් එක කරන්න පුළුවන්. ඒකට ඔයාලට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා ඒක. හරි මේ සර්ටිෆිකේට් එක දෙන්නේ French Ministry of Education ෆ්‍රාන්ස් වලින්මයි සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ. රට ඇලියන්ස් කියන ඉන්ස්ටිටියුෂන් එකෙන් කොලම්බෝ කැන්ඩි තමයි ගෝල් වලක් තියෙනවා. හැබැයි එක්සෑම්ස් තියෙන්නේ මම දන්න විදිහට කැන්ඩි and කොලම්බෝ විතරයි. A levels ඉවර වෙලා ඒ එක්සෑම් එක කරන්නත් පුළුවන් කියන එක නිකන් හිතේ තියාගෙන ඉන්න ඇඩ්වාන්ටේජ් එකක් විදිහට. හරි ඒ මම කිව්වේ දැන් ජෙනරල් දේවල්නේ ලැන්ග්වේජ් එක ගැන. ඊට වඩා ඔයාලා බලාපොරොත්තු වෙන්නේ මම දන්නවා A level වලට ෆ්‍රෙන්ච් කරලා මොනවද අපිට ලැබෙන්නේ. මොකද ඇයි මම ෆ්‍රෙන්ච් A level වලට කරන්න ඕනේ කියන එක තමයි ඔයගොල්ලෝ ගොඩක්ම දැනගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ළමයි ෆ්‍රෙන්ච් කියලා කියන්නේ ඉසෙට් කෝ එක කියලා එකක් තියෙනවනේ දන්නවා නේද? ඒ කියන්නේ අපි යුනිවර්සිටි එකට සිලෙක්ට් කරගන්නේ. මේ හයි ඉසෙට් කෝ එකක් තියෙන සබ්ජෙක්ට් එකක් තමයි ෆ්‍රෙන්ච් කියලා කියන්නේ. ඒ නිසා ඔයාලට යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක ලේසි වෙනවා. අනිත් සබ්ජෙක්ට්ස් කරනවට වඩා ලේසියෙන් යුනිවර්සිටි එකට යන්න පුළුවන්. යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක ලේසි වෙනවා කියන්නේ තව හේතුවක් තමයි සාමාන්‍යයෙන් දැන් ඔයාලගේ normal results වලින් කැම්පස් එකට යුනිවර්සිටි එකට ගත්තට පස්සේ ඊළඟට තව rounds එනවා. හොඳ results වලින් ගත්තට පස්සේ ඊට වඩා චුට්ටක් අඩුවෙන් තියෙන results වලිනුත් ඔයාලා යුනිවර්සිටි එකට ගන්නවා. additional intake කියලා කියනවා, special intake කියලා කියනවා. ඔය විදිහේ අපි ඔයාලා අහලා ඇති බෝට්ටු වෙනවා කියලා කියන්නේ කැම්පස් වලින්. අන්න ඒ විදිහට ඔයාලව සෙකන්ඩ් තර්ඩ් වගේ රවුන්ඩ් වලිනුත් කැම්පස් එකට ගන්නවා. හැබැයි මෙහෙම ගන්නේ සමහර සබ්ජෙක්ට්ස් වලට විතරයි. ඒකට ඒ වගේ ස්පෙෂල් සබ්ජෙක්ට් එකක් තමයි ෆ්‍රෙන්ච් කියලා කියන්නේ. තව ඔය ඉංග්‍රීසි ලිටරේචර් වගේ සබ්ජෙක්ට්ස් උත් තියෙනවා. ඒ අතර විශේෂම සබ්ජෙක්ට් එකක් වෙන්නේ ෆ්‍රෙන්ච්. ඒ නිසා ඔයාලට යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක ලේසි වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි අපි ඒ විදිහට අඩු රිසල්ට් එකකින් නෙමෙයි උපරිම රිසල්ට් අරගෙන උපරිම විදිහට ඒකක් කිව්වත් ලකුණු 75කම අයි මේ තියෙන එකක් නෙමෙයි ලකුණු 80ක් 90ක් අරගෙන රෑන්ක් එකකුත් එක්ක යුනිවර්සිටි යන්න එහෙම නැත්නම් ඔයාලට සමහර අයට වෙන වෙන ඩ්‍රීම්ස් තියෙන්න පුළුවන් ෆ්‍රාන්ස් යන්න කැනඩා යන්න ඔය වගේ දේවල් වලට උනත් ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක කරන එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. A level වලට ෆ්‍රෙන්ච් කරන එකේ තව වාසියක් තමයි ඔයාලට ලොකු ස්ට්‍රෙස් එකක් නැතුව, ඒ කියන්නේ අනිත් සබ්ජෙක්ට්ස් වගේ ලොකු ස්ට්‍රෙස් එකක් නැතුව මේක හරි ඉන්ටරෙස්ටිං විදිහට ඉගෙන ගන්න පුළුවන්. මොකද ලැන්ග්වේජ් එකක්නේ. ලැන්ග්වේජ් එකක් කියන්නේ අර ගණන් වගේ නිකන් වගේ ලොකු තියරි වගේ පාඩම් කරන්න තියෙන ලොකු හැලි ගණන් තියෙන එහෙම සබ්ජෙක්ට් එකක් නෙමෙයි. හරිම ලස්සන විදිහට අපිට ලිටරේචර් පාර්ට් එකක් තියෙනවා, සාහිත්‍ය ඉගෙන ගන්න තියෙනවා.
ඒ වගේ ලස්සන විදිහට ස්තටික් විදිහට ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තමයි ෆ්‍රෙන්ච් කියන්නේ. ඒකෙන් කියන්නේ මේක හරිම ලේසි සබ්ජෙක්ට් එකක් නෙමෙයි ළමයි මේකේ. අමාරු කොටසක් තියෙනවා හැම විෂයෙම එහෙමනේ. එක විෂයක්වත් ලේසි කියලා නැහැ. හැම එකේම අමාරු දේවල් ටිකක් තියෙනවා. ලේසි දේවල් ටිකක් තියෙනවා. ලස්සන දේවල් ටිකක් තියෙනවා. කොම්ප්ලිකේටඩ් දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම තමයි අපි කන්සිස්ටන්ට් විදිහට හරියට මුල ඉඳලා ඉගෙනගෙන ගියොත් මේක හරිම ලේසියෙන් ආසාවෙන් ඔයාලට කරන්න පුළුවන්. හරි. ඔය ටික තමයි ඔයාලට මේන්ලි මට ලැන්ග්වේජ් එක ගැන සහ ෆ්‍රෙන්ච් A level වලට කරන එකේ වාසි විදිහට කියන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු ඔයාලට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. ඔයාලගේ සිලබස් එක මොකක්ද කියලා බලමු. හරි. මේක තමයි ඔයාලගේ ඇඩ්වාන්ස් ලෙවල් A level සිලබස් එක වෙන්නේ. මම මෙතන ටීචර්ස් ගයිඩ් එකෙන් බලලා කෙටියෙන් දාලා තියෙන ඔක්කොම අපි කරන්න ඕන ලෙසන්ස් ටික. මේ ටික මම ඔයාලට ඔයාලා ක්ලාස් එකට ජොයින් වුණාම මේ හැමදේම ඩොකියුමන්ට්ස් ඔයාලට දෙනවා. එතකොට ඔයාලට ක්ලාස් එක අවසානයේදී බලන්න පුළුවන් මේවා අපි කරලාද තියෙන්නේ. මේ ලෙසන්ස් අපි කවර් කරලාද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. බලන්න මොකද්ද පළවෙනි ලෙසන් එක alphabet français. That means French alphabet. හෝඩිය ඉගෙනගෙන තමයි අපි ඉතුරු ඔක්කොම ඉගෙන ගන්න යන්නේ. ඒ කියන්නේ A to Z ඔක්කොම අපි ඉගෙන ගන්නවා. අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙක්ට චුට්ටක්වත් බය වෙන්න දෙයක් නැහැ. ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න විතරයි තියෙන්නේ. මොකද අපිට ලේසියෙන්ම මේ ටික කරගෙන ගියොත් ඒකක් ගන්න පුළුවන් ෆ්‍රෙන්ච් වලට. බලන්න pronouns, verbs, adjectives, articles ඔය වගේ දේ prepositions වගේ grammar lessons වලින් පටන්ගෙන ඊට පස්සේ ඒ විදිහට advance වෙවි එක එක grammar ගොඩක් තියෙනවා ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එකේ. මේකේ මම කියවනේ complicated part එක තමයි ෆ්‍රෙන්ච් වල grammar. ඊට අමතරව ලැන්ග්වේජ් එක හරිම ඉන්ට්‍රෙස්ටිං හරිම ආස හිතෙන ලැන්ග්වේජ් එකක්. මට ෂුවර් ඔයාලා මේ ක්ලාස් එකට ඇවිල්ලා ඉගෙනගෙන යද්දී ඔයාලා A level subjects තුනෙන් ආසම විෂය වෙයි ෆ්‍රෙන්ච්. මාත් ඉස්සර එහෙමයි. මම ෆ්‍රෙන්ච් කරේ එච්චර ලොකු දෙයක් දැනගෙන නෙමෙයි. ඔයාලා වගේම මුල ඉඳන්ම කිසිම දෙයක් දන්නේ නැතුව තමයි A level වලට ෆ්‍රෙන්ච් කරේ. හැබැයි පස්සේ මගේ ආසම සබ්ජෙක්ට් එක උනේ ෆ්‍රෙන්ච්. ඊට පස්සේ මම යුනිවර්සිටි ගිහින් කරේ ෆ්‍රෙන්ච්. ඒ නිසා හරියට ඉගෙන ගත්තොත් බේසික්ස් වල ඉඳන් කම්ප්ලිකේටඩ් එකට එනකම් හරියට ඉගෙන ගත්තොත් අපේ බේස් එක හරියට දාගත්තොත් මේක හරිම ලේසි සහ ආස හිතෙන සබ්ජෙක්ට් එකක්. මේ ලෙසන්ස් ටික ඔක්කොම මම එවනවා ඔයාලට ක්ලාස් එකට ජොයින් වුණාම අපි පළවෙනි දවසේම no, dear, it is not difficult when you are taking English literature and French together because I also did myself English literature and French. French, English literature, French, ICT තමයි මමත් subjects තුන විදිහට කරේ A level වලට අමාරුයි කියන්නේ වැඩ කරන්න ඕන. ඉතින් ටිකක් වැඩියෙන් ලියන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. එහෙම නැතුව බැහැ කියලා එකක් නෑ. ඒවා ඔක්කොම හොඳට ඉසෙට්ස් තියෙන සබ්ජෙක්ට් නිසා ඔයාලට ලේසියෙන්ම කැම්පස් යන්න පුළුවන්. ඕකේ. දැන් මම මෙහෙම ලෙසන්ස් පෙන්වනකොට ඔයාලට අයිඩියා එකක් නැහැනේ මේවා දන්නේ නැති නිසා මම කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ඔයාලට ග්‍රැමර් තියෙනවා. හරිද? ග්‍රැමර් ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට එසේ රයිටින් කරන්න තියෙනවා. ලෙටර්ස් ලියන්න තියෙනවා. comprehension passages වලින් answers ලියන්න තියෙනවා. ඊට පස්සේ language based vocabulary based questions තියෙනවා. ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට ක්ලාස් එක පුරාවට කරන්න තියෙන්නේ. මෙතන දාලා තියෙන්නේ ඒවා. අපි vocab එක හදා ගන්න ඕනේ, අපේ writing හදා ගන්න ඕනේ, ඊට පස්සේ අපේ grammar knowledge එක හදා ගන්න ඕනේ. ඒ වගේම
මේ ක්ලාස් එකේ තියෙන තව එක විශේෂයක් තමයි ගොඩාක් ක්ලාසස් වල සහ ඉස්කෝලවල් වල අපි ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක කරාට දැන් එක්සෑම් එකට එන්නේ ලියන්න විතරයිනේ නේද? ලියන්න විතරයි නිසා අපි ලියන්න විතරක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔන්න එක්සෑම් ඉවරුනාට පස්සේ අපි ඩෙල්ෆ් වගේ එක්සෑම් එකක් කරන්න ගියා. අපිට හරි අමාරුයි ස්පෝකන් කරගන්න බෑ. ලැන්ග්වේජ් එකක් දැනගෙන වැඩක් නෑනේ නේද? කතා කරන්න බැයි නම් ඒ ලැන්ග්වේජ් එකෙන් ලියන්න විතරයි නම් පුළුවන්. අඩුම ගානේ වචනයක්වත් හරියට කියව ගන්න බැරි නම් වැඩක් නෑ. දැන් ඔයාලා දන්නවනේ හැමෝම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙන ළමයි. ඒකට ඔයාලම එක්ස්පීරියන්ස් කරලා ඇති ඉංග්‍රීසි ඉස්කෝලේ නිකන් ඉගෙන ගත්තා විතරක් වුණාට ස්පෝකන් බැරි නම් ඇත්තටම ඇත්ත අපි ඉස්කෝලෙන් කියන එළියට ආවට පස්සේ එළිය ලෝකෙට ආවට පස්සේ ඒකේ වැඩක් නැති වෙනවා ලියන්න විතරයි නම් පුළුවන්. ඒ වගේ තමයි ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එකත් මම ඔයාලට මේක උගන්වගෙන යන්නේ. ලියන්න විතරක් නෙමෙයි අපි මේ වචන ප්‍රනවුන්ස් කරන විදිහේ ඉඳන් ඔයාලටම කතා කරන්න පුළුවන් වෙන විදිහට ක්ලාස් එක ඉවර වෙන කාලෙ වෙද්දී අපිට ෆ්‍රෙන්ච් වලින්ම ලෙසන් එකක් කරගෙන යන්න පුළුවන් වෙන විදිහට ඔයාලව පුරුදු කරගෙනම තමයි මම ක්ලාස් එක කරන්නේ. එනිසා ඒ ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. ඔයාලට ආසාවෙන් ඒවා ඉගෙන ගන්න පුළුවන්. හරි. මේක තමයි සිලබස් එක. ම්ම්, එතකම් මොනවා හරි ඒ ගැන ප්‍රශ්න තියෙනවද? අපි බලමු එහෙනම් පාස් පේපර් එකක් අරගෙන මොකද්ද ස්ට්‍රක්චර් එක සහ අපිට මොන වගේ දේවල්ද හදාගන්න ඕනේ කියලා. බලන්න පේපර් එකේ ෆස්ට් පාර්ට් and සෙකන්ඩ් පාර්ට් කියලා දෙකක් තියෙනවා. ෆස්ට් පාර්ට් එක ගත්තොත් ඒක පටන් ගන්නෙ පළවෙනි ක්වෙස්චන් එක. බලන්න ෆ්‍රෙන්ච් වලින් විතරයි පේපර් එක තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ. හරිම මේක අමාරු වැඩක් නෙමෙයි. අපි අන්තිමට යද්දි හැමෝටම ෆ්‍රෙන්ච් වලින් මේ වගේ මුළු පේපර් එකක්ම තේරුම් ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒක හරිම අහද්දිත් ඔයාලට ඉන්ටරෙස්ටිං නේද? අපි වෙන ලැන්ග්වේජ් එකක් ඒ තරමටම පුළුවන් වෙනවා කියන්නේ හරිම ෂෝක් දෙයක්නේ. එතකොට ඔයාලට ඉංග්‍රීසි සිංහල පැමිණිලි ඊට අමතරව තවත් ලැන්ග්වේජ් එකක් හම්බ වෙනවා ෆ්‍රෙන්ච් කියලා. සමහර වෙලාවට ඔයාලට ඉංග්‍රීසි පුළුවන් වෙනටත් වඩා ෆ්‍රෙන්ච් පුළුවන් වෙන්න පුළුවන් ඒ ලෙවල් ඉවර වෙද්දී. නිසා බය වෙන්න එපා මෙහෙම පේපර් එක ෆ්‍රෙන්ච් වලින්ම දැක්කට. දෙව්මි ක්ලාස් එක ස්ටාර්ට් කරන්නේ මැයි වල ෆස්ට් වීක් එකේ ඉඳන් තමයි ක්ලාස් එක ස්ටාර්ට් කරන්නේ. පේමන්ට්ස් ගැන ඔයාලට ලින්ක් සෙවපු නම්බර් එක තියෙනවා නේද? ඒකෙන් පේමන්ට් ඩීටේල්ස් කියයි. හරි. ක්ලාස් එක තියෙන්නේ Friday 8 to 10 PM. 8 ඉඳන් ෆ්‍රයිඩේ රෑ 8 ඉඳන් 10 වෙනකන් තමයි ක්ලාස් එක තියෙන්නේ ෆ්‍රයිඩේ. සදෙව් නැහැ. 2027 ලෙවල් ක්ලාස් නම් නැහැ සදෙව්. 28 ක්ලාස් එකයි 26 රිවිෂන් ක්ලාස් එකයි තමයි තියෙන්නේ. හරි. අ, හරි අපි ආපහු එමු. ග්‍රැමර් වලින් තමයි ඔන්න පේපර් එක පටන් ගන්න. හරිද? මේ විදිහට ග්‍රැමර් බලන්න MCQ questions තියෙනවා කීයක් තියෙනවද? 15ක් තියෙනවා. මේ 15ට අපිට උත්තර ලියන්නයි එන්නේ. ඒ ඔක්කොම එන්නේ ග්‍රැමර් වලින්. ඔයාලා ඉගෙන ගන්න ග්‍රැමර් lessons වලින් තමයි ඒ questions ටික හැදෙන්නේ. ඊළඟට දෙවැනි question එක අපි කියනවා comprehension écrite කියලා. ඒ කියන්නේ comprehension කියන එක ඔයාලා දන්නව නේද? comprehension කියන්නේ මොකද්ද? තේරුම් ගැනීම කියන එක. écrite කියන්නේ ෆ්‍රෙන්ච් වලින් ලියපු දෙයකට. හරි ලියපු දෙයක් තේරුම් ගන්න එක තමයි comprehension écrite කියලා කියන්නේ.
එතකොට මේ වගේ පැසේජ් එකක් ඔයාලට එනවා. එක්ස්ට්‍රැක්ට් එකක් මොකක් හරි ડોකියුමන්ට් එකකින් ආටිකල් එකකින් ගත්ත මේ වගේ එක්ස්ට්‍රැක්ට් එකක් එනවා. මේකෙන් ඔයාලට සිලෙක්ට් කරන්න ආන්සර් සිලෙක්ට් කරන්න අර MCQ වගේ questions කීපයක් එනවා. ඊට පස්සේ ඒ පැසේජ් එක කියවලා උත්තර ලියන්න questions ටිකක් එනවා. හරියට නිකන් ඔයාලට A level වලට තියෙන general English paper එකේ ඒ වගේ තමයි පැසේජ් එකක් දීලා ආන්සර් කරන්න තමයි තියෙන්නේ දෙවැනි question එකේදී. ලේසි එක. ඊළඟට තුන්වෙනි question එක විදිහට එන්නේ first part එකේදී associate කියන්නේ මේ විදිහට යා කරන්න මැච් කරන්න මේක based වෙන්නේ language skills වලින් long expression කියන අපි language and expression ඔයාලගේ vocab එක ඔයාලා දන්න වචන එක expressions ඒ වගේ language related knowledge එක check කරන්න තමයි මෙන්න මේක දෙන්නේ මේක තමයි paper එකේ තියෙන ලේසිම part එක අර basic අපි මුල්ම කාලේ වගේ ඉගෙන ගන්න දේවල් වලින් ඔය සිනොනිම්ස් හොයන්න, ඇන්ටොනිම්ස් හොයන්න, හරි වචන හොයන්න, ඒ වගේ දේවල් ටිකක් තමයි මේකට හම්බෙන්නේ. මෙහෙම හිස්තැන් පුරවන ඒවා, යාකරන ඒවා, ඉරි කහන ඒවා, ඔය වගේ දේවල් ටිකක් තමයි තුන්වෙනි ප්‍රශ්නේදී තියෙන්නේ. හරි. එච්චරයි තියෙන්නේ ෆස්ට් පාර්ට් එකේදී පේපර් එකේදී. එකට ඊළඟට සෙකන්ඩ් පාර්ට් එක තියෙනවා. සෙකන්ඩ් පාර්ට් එකෙත් questions ඔක්කොටම answers ලියන්න ඕනේ. ඉස්සෙල්ලාම තියෙනවා එසේ එක. ඔයාලට A level paper එකේ විශේෂම දෙයක් තමයි මේ එසේ එක කියන්නේ බලන්න ලකුණු කීයක් තියෙනවද කියලා ලකුණු 30ක් allocate කරලා තියෙන question එකක් තමයි එසේ එක කියලා කියන්නේ. ඒ නිසා අපි පළවෙනි දවසේ අපි චුට්ටක් ෆ්‍රෙන්ච් පුළුවන් කරගත්ත ගමන්ම ඒ කියන්නේ ලියන්න පුළුවන් කරගත්ත ගමන්ම එසේස් ලියන්න පටන් ගන්නවා. ගොඩාක් ළමයින්ට ප්‍රශ්නයක් තමයි මේ එසේස් ලියන්න අමාරු එක. හැබැයි අපි මුල ඉඳන් එසේස් ලියන්නේ කොහොමද කියලා දැනගෙන එසේස් ලියන්න ඕන වචන, එක්ස්ප්‍රෙෂන්ස්, ඒ දේවල් උගන්වලා ඔයාලට මම ප්‍රැක්ටිස් කරනවා එසේස් ලියන්න. ඒ වගේම ඔයාලා ලියන හැම එසේ එකක්ම මම චෙක් කරලා දෙනවා ඔයාලට වැරදි කියනවා. ඒ ගොඩක් වෙලාවට ඔයාලට තියෙන ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි එසේස් ලියනවා ප්‍රැක්ටිස් වෙන්න. හැබැයි ඒවා චෙක් කරගන්න කෙනෙක් නැහැ. චෙක් කරලා දෙන්නේ නැහැ කවුරුත්. එතකොට ඔයාලා කොච්චර ලිව්වත් වැඩක් නැහැ නේද? විශේෂ 100ක් ලිව්වත් ඒ 100ම එකම වැරද්ද කරොත් වැඩක් නැහැ. ඔයාලා ඉම්ප්‍රූව් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔයාලගේ SS චෙක් කරලා දීලා ඔයාලට ෆීඩ්බැක් දීලා ලකුණු දීලා ඒ විදිහට තමයි මුල ඉඳන්ම යන්නේ. ඒ නිසා ඒ ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. එසේස් ගැන කිව්වොත් එහෙම අර නිකන් චූටි එසේස් නෙමෙයි එන්නේ ටිකක් ඇඩ්වාන්ස් විදිහේ එසේස් තමයි එන්නේ. එක්සැම්පල් එකක් කිව්වොත් එහෙම බලන්න මේ පළවෙනි A කියන එකේ තියෙන්නේ pourquoi les vacances sont-ils importants? වැකේෂන් එක ඇයි ඉම්පෝර්ටන්ට් වෙන්නේ කියලා ඔයාගේ point of view එක දෙන්න තමයි තියෙන්නේ. ඊළඟට තුන්වෙනි එක කිව්වොත් එහෙම est-ce que le tourisme est un danger pour les pays en développement? Developing countries වලට tourism danger එකක්ද? අනතුරක්ද? කියන ඔන්න ඔය වගේ මාතෘකා තමයි එන්නේ. බය වෙන්න දෙයක් නැහැ. මේ වගේ level එකකට යනකම් අපි ඉගෙන ගන්නවා. මේවා ලියන එක එච්චර වැඩක් නෙමෙයි. අපි ඉගෙන ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලා අවුරුදු දෙකක් ඉගෙනගෙනනේ level exam එක ලියන්නේ. ඒ නිසා කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඒකට ඕන grammar වචන ඔක්කොම අපි ඉගෙන ගන්නවා. හැබැයි තමන් තනියෙන් ගොඩාක් වැඩ කරන්න ඕන language එකක් කියන ළමයි ඔයාලා අලුතෙන් ඉගෙන ගන්නේ. දැන් අපි සිංහල මෙච්චර පුළුවන් කරගත්තේ අපි චූටි කාලේ ඉඳන් සිංහල ඉගෙනගෙනනේ. හැබැයි දැන් මේ අවුරුදු දෙකක් වගේ කාලෙකදී තමයි අපි සාමාන්‍ය ලොකු ලෙවල් එකකට යන්න හදන්නේ. ඒ නිසා ගොඩක් වැඩ කරනවා. හැබැයි ෆ්‍රෙන්ච් වලට වැඩ කරනවා කියන එක ස්ට්‍රෙස් එකක් නැහැ. මොකද අපිට ලොකුවට තියරි පාඩම් කරන්නේ නැහැ. අර ග්‍රැමර් විතරයි චුට්ටක් පාඩම් කරලා ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. ඊට අමතරව ලියන්න දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නෑ. අපි ලියමු වැරදි හදාගමු. essays ගැන කිව්වොත් ඉස්සලාම ඔයාලට normal අර argumentative essay එකක් එනවා.
ඊට පස්සේ ක්‍රියේටිව් එසේ එකක් එනවා. ඒ කියන්නේ ස්ටෝරි එකක් කියන්න හරි මොනවා හරි නැරේට් කරන්න වගේ. B එකේ තියෙන Vous allez souvent à la plage avec vos amis. Un jour, vous y avez vécu une aventure incroyable. Racontez-la. ඒ කියන්නේ ඔයාලා ගොඩක් මොනවද බීච් එකට යනවා ඔයාගේ යාළුවොත් එක්ක දවසක් ඔයාලට ඇඩ්වෙන්චරස් දෙයක් වෙනවා ඒක විස්තර කරන්න. අන්න ඒ වගේ ස්ටෝරි එකක් වගේ ලියන්න ක්‍රියේටිව් එසේස් එනවා. මේ එසේස් තුනෙන් එකක් තෝරගෙන ලියන්න තමයි පළවෙනි ප්‍රශ්නෙට එන්නේ. ඒකට ලකුණු 30. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි part 2 එකේ දෙවෙනි ප්‍රශ්නේ. ඒකට බලන්න ලකුණු 20ක් හම්බ වෙනවා. මේකට ඔය රයිටිං වල තියෙන අපිට letter writing, article writing, ඊළඟට diary page writing, ඔය වගේ menus ඊට පස්සේ notice ඔය වගේ දේවල් තියෙන්නේ. අන්න ඒ වයින් එකක් තමයි දෙවෙනි ප්‍රශ්නෙට ලියන්න එන්නේ. අ, 2024 රිවිෂන් එකක් තාම පටන්ගෙන නැහැ. 2026 රිවිෂන් එක ඉවරුණාට පස්සේ තමයි ඒක පටන් ගන්නේ. 2026 රිවිෂන් එක මේ මාසේ මැයි මාසේ පටන් ගන්නවා. රිවිෂන් එකක් ඕන අයට ඒකටත් ඕන ජොයින් වෙන්න පුළුවන් 2026 එකට. ඒ වගේ ඉන්ෆර්මේෂන් ඕන නම් ඔයාලට අර ලින්ක් එකේ ඔප නම්බර් එක තියෙනවා නේද? ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා කියන්න. 2027 ලියන කෙනෙක් මට මේකට ජොයින් වෙන්න ඕන කියලා හැම කියලා ඔයාලට ඕන දේ කියන්න. විස්තර දැනගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තමයි ට්‍රැඩුක්සියන්. ඔන්න ඒ ලෙවල් වලට ෆ්‍රෙන්ච් කරද්දී අපිට ට්‍රාන්ස්ලේෂන් කරන්නත් වෙනවා. ට්‍රාන්ස්ලේටර් කෙනෙක් වෙන්න එහෙම ආසෙන් වෙන්න ට්‍රාන්ස්ලේටර් කෙනෙක් වෙන්න ආසාවෙන් එහෙම ඉන්න අයට හොඳයි. ට්‍රැඩුක්සියන් වලට තියෙනවා ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් මේක මේ සංගලේ ඕංග්ලේ තමුල්. සිංහල වලට ඉංග්ලිෂ් වලට ටැමිල් වලට ඕන භාෂාවකින් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් මේ ෆ්‍රෙන්ච් ටෙක්ස්ට් එකක් මේ විදිහට හම්බ වෙනවා ඒක සිංහලට හෝ ඉංග්ලිෂ් වලට හෝ ටැමිල් වලට ඔයාලා ටැමිල් නම් ටැමිල් වලින් හරි ඔයාලා ඉංග්ලිෂ් වලින් ඔයාලට ලේසි නම් ඉංග්ලිෂ් වලින් සිංහල වලින් ලේසි නම් සිංහල වලින් ට්‍රාන්ස්ලේට් කරන්නයි තියෙන්නේ ගොඩාක් ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක ඉංග්ලිෂ් වලට ටිකක් සමීපයි ඒ නිසා ඉංග්ලිෂ් වලින් කරන එක ලේසි හැබැයි කැමති කෙනෙක්ට සිංහලෙන් උනත් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් ඒකට ලකුණු තියෙනවා 25 මේ වගේ පැසේජ් පොඩි පැසේජ් දෙකක් වගේ තමයි එන්නේ ට්‍රාන්ස්ලේට් කරන්න. අපි ඒවත් ප්‍රැක්ටිස් කරනවා ක්ලාස් එකේදී. ඊට පස්සේ තව විශේෂ දෙයක් තමයි මෙන්න මේ ලිටරේචර් පාර්ට් එකක් තියෙනවා ඔයාලට A level වලට. ලිටරේචර් පාර්ට් එකක් කියවම බය වෙන්න එපා. ෆ්‍රෙන්ච් වලින් ඕන විචාර ලියන්න එහෙම එන්නේ නැහැ. ඔය O level කාලේ සිංහල වල එහෙම සාහිත්‍යයට ලිව්වා වගේ එහෙම විචාර ලියන්න එන්න. අර කම්ප්‍රිහෙන්ෂන් එකේ වගේමයි දැන් ඔය ලෙවල් වලට ඉගෙන ගද්දි අපිට වෙනම මැනුවල් එකක් තියෙනවා ගයිඩ් එකක් දීලා තියෙනවා ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙද්දි මම ඒක දෙන්නම් ඔයාලා print out ගන්න ඕන එකේ ලිටරේචර් පාර්ට් එකේ එක එක ස්ටෝරීස් වලින් කොටස් පොයම්ස් වලින් කොටස් ඒ වගේ තමයි ඒකේ තියෙන්නේ ටෙක්ස්ට් මට මතක විදිහට 14ක් 13ක් වගේ ප්‍රමාණයක් තියෙනවා මට ගාන මතක නැහැ කොහොම හරි ඒ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන ලිටරේචර් පාර්ට් එකේ විදිහට ඒ ටික කලින් ඉගෙන ගත්තාම ඒ වයින් එකක් තමයි එක්සෑම් එකට එන්නේ මේ විදිහට පැසේජ් එකම දෙනවා ඒක කියවලා මේ එන ප්‍රශ්න ටිකට උත්තර ලියන්නයි තියෙන මේ වගේ කෙටි ප්‍රශ්න ටිකක් අහන්නේ ලොකුවට විස්තර කරන ඒවා එන්නේ නැහැ ලිටරේචර් කියලා ඒකට ලකුණු කීයක්ද බලන්න 25 ඒකෙත් විස්තර කරන්න ලොකුවට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් වැඩිම වුණොත් ලයින්ස් 4ක් 5ක් ලියන්න එයි. එහෙම නැතුව ලොකු එසේ වගේ ලියන්න එන්නේ නැහැ. ඒ වගේම මේක හරිම ලේසි ප්‍රශ්නයක්. මොකද අපි අතේ අවුරුදු දෙකක් යනකම් තිබ්බ ටෙක්ස්ට් එකකින් තමයි ප්‍රශ්න අහන්නේ. අපි එකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න සේරටම වගේ ලෑස්ති වෙලා තමයි යන්නේ අවුරුද්දක් පුරාවටම. ඊට පස්සේ අපි රිවිෂන් කරද්දි පේපර්ස් කරද්දි අන්තිම කාලේ
ඕවා කතා කරනවා. ඒ නිසා හරිම ලේසි ගිහිල්ලා ආන්සර්ස් ලියන්න විතරයි තියෙන්නේ. මේක තමයි පේපර් ස්ට්‍රක්චර් එක. ඒ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද කාට හරි? ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ. දැන් මම මගේ පාර්ට් එක විස්තර කරා ක්ලාස් එකේදී මම ඔයාලට ග්‍රැමර් ලෙසන්ස් ටික කවර් කරනවා, ලිටරේචර් පාර්ට් එක කරනවා, ඔයාලත් එක්ක questions ඩිස්කස් කරනවා, answers ඩිස්කස් කරනවා, ඊට පස්සේ ඔයාලගේ වැරදි හදනවා, essay writing අපි ප්‍රැක්ටිස් කරනවා, ඔය හැමදේම කරනවා. ඒ වගේම මත්ම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා ක්ලාස් එක පුරාවටම හරිම ඇක්ටිව් විදිහට ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉඳී කියලා මාත් එක්ක කතා කරලා කමියුනිකේට් කරලා ඒ විදිහට ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපි යමු නැත්තම් ලැන්ග්වේජ් එකයි ඉගෙන ගන්න එකයි දෙකම බෝරින් වෙනවා කතා කරලා ලොකු ළමයි ප්‍රමාණයක් නැති නිසා කතා කරලා ප්‍රශ්න තියෙනවා නම් විසඳගෙන ඔයාලගේ ඕනම ප්‍රශ්නයක් මේ ෆ්‍රෙන්ච් රිලේටඩ් ප්‍රශ්නයක් මාත් එක්ක කියන්න පුළුවන් ඒවා කතා කරලා ඒවට ප්‍රශ්න වලට උත්තර හොයලා ඒ විදිහට අර ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරනවා වගේ මම ඔයාලට ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එක දෙනවා හැමෝටම හැමෝගෙම ආන්සර්ස් බලනවා එව්වොත් හරිද ඒ කියන්නේ මම බලෙන් අහන්නේ නැහැ ඔන්න මේක කරාද ඔයා කරාද කියලා අහන්නේ නැහැ මම හෝම්වර්ක් දෙනවා ඒ හෝම්වර්ක් ටික මට වෙලාවට එවලා තියන්න ඕනේ දැන් ඔයාලා ලොකු ළමයිනේ එහෙම බලෙන් පස්සෙන් යන්නේ නැහැ ඒවා එව්වට පස්සේ මම හැමදේම චෙක් කරලා ඔයාලගේ වැරදි අඩුපාඩු කියලා දෙනවා. ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඔයාලට මේ ක්ලාස් එකේ ගොඩක් තැන්වල වෙන්නේ නැති දෙයක් තමයි ඔයාලගේ ආන්සර්ස් චෙක් කරලා ඔයාලගේ වැරදි කියලා ෆීඩ්බැක් දෙන එක. ඒක මම ඔයාලට ප්‍රොමිස් වෙනවා මුල ඉඳන් අන්තිම වෙනකම්ම කරනවා කියලා. ඒ වගේම අපි අන්තිම වෙද්දි පේපර්ස් කරනවා, පේපර්ස් ඩිස්කස් කරනවා. ඔහොම තමයි මට කියන්න තියෙන ඔයාලගේ පැත්තෙන් කමියුනිකේට් කරලා ඇක්ටිව් විදිහට අපි යාළුවෝ වගේ මේ ඔක්කොම ඉගෙනගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ක්ලාස් එක ගැන මේ විස්තර ටික තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලට තව මොනවා හරි තියෙනවා නම් දැන් මගෙන් අහන්න. පේමන්ට් ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙනවා නම් මැයි මාසේ ඉඳලා සිකුරාදා 8 ඉඳන් 10 වෙනකන් තමයි ක්ලාස් එක තියෙන්නේ. ඔයාලා ඒ විදිහට ජොයින් වෙනවා නම් ඔයාලට ඒ ලින්ක් එක එවපු නම්බර් එකට මැසේජ් එකක් දාන්න ක්ලාස් එකට ජොයින් වෙන්න කැමතියි කියලා අනිවාර්යෙන්. එතකොට තමයි ඔයාලව ඒ ගෲප් එකට ඇඩ් කරන්නේ. ඊට පස්සේ payment details අනිත් දේවල් ගැන ඒ නම්බර් එකෙන් අහන්න පුළුවන්. ඒ නම්බර එක ඔයාලට ආයි මතක් කරොත් 070යි 64යි 19යි 838 070යි 64යි 19යි 838 ඔය නම්බර් එකට මැසේජ් එකක් දාන්න ක්ලාස් එකට ජොයින් වෙනවා කියලා ඉතුරු විස්තර ටිකත් ඔයාලට දෙයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ඔක්කොම ක්ලියර්ද? ක්ලාස් එක පටන් ගත්තාම නම් ඔන්න කතා කරන්න ඕන හැමෝම මං අහනේවට උත්තර දෙන්න ඕන නැත්තම් අපි ඔන්ලයින් ක්ලාස් එකක් නේ ෆිසිකල් ක්ලාස් එකක් වගේ නෑනේ. ඒ හින්දා පුළුවන් තරම් කමියුනිකේට් කරලා තමයි ක්ලාස් එකේ හරියට ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන් වෙන්නේ. හරි. thank you දෙවනි. ඕකේ. එහෙනම් අපි එන්ඩ් කරමු. හැමෝටම good night. බොන්නුයි. Merci. Thanks for joining.